සුබ දවසක් වේවා ඔයාලට. ඔන්න ඉතින් අද මං අරගෙන ආවේ අවුරුදු කෑම මේසයට අඩු වියදමකින් හදාගන්න පුළුවන් සහ ඉක්මනින්ම හදාගන්න පුළුවන් රසම රස නාරම් කෑවුම් රස කැවිලි එකක්. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මේ රසම රස නාරම් කෑවුම් එක හදාගන්නේ කොහොමද කියලා. සීනි ග්‍රෑම් 200ක් තමයි මම ගත්තේ. සීනි ග්‍රෑම් 200න් හැඳි 3-4ක් දාලා අපිට අවශ්‍ය පාටට එනකම් කැරමල් එක හදාගන්න ඕන. මෙන්න මේ පාටට ආවට පස්සේ වතුර ටිකක් මම එකතු කරගන්නවා. ඉතුරු සීනි ටිකත් මම එකතු කරගන්නවා. මෙන්න මේ පදමට ආවට පස්සේ මම එකතු කරගන්නවා කුඩු කරගත් එනසාල් කරාබුනැටි සල්පයක් සහ ලුණු ටිකක්. පොල් බෑවක පොල් තමයි මම අරගත්තේ. ග්‍රෑම් වලින් නම් ග්‍රෑම් 250ක් විතර. මේකට මම දැන් පොල් ටිකත් එකතු කරගන්නවා. ලිපේ ගින්දර අඩු කරගෙන පොල් පැණිවල පැණි ගතිය අඩු වෙනකම්ම ලිපේ තියාගන්න ඕනි. මෙන්න මේ ගානට එනකොටම මේ පොල් පැණි එක අපි ලිපෙන් අයින් කරගන්න ඕන. දැන් මම මේ පොල් පැණි එක නිවෙන්න තියලා අපිට දැන් දවටන්න අවශ්‍ය පිටි බැට එක හදාගන්න ඕන. පිටි බැට එක හදාගන්න මම අරගත්ත පාන් පිටි ග්‍රෑම් 100ක්, ඒ වගේම කහ කුඩු තේ හැඳි භාගයක් සහ ලුණු සල්පයක්. දැන් මේකට වතුර ටික ටික දාලා මේ බැට එකක් විදියට හදාගන්න ඕන. මෙන්න මේ ගානට උකු බැට එකක් තමයි හදාගන්න ඕන. නිවෙන්න තියපු පොල් පැණි එක අරගෙන මෙන්න මේ විදියට බෝල ටිකක් හදාගන්න ඕන. මේ විදියට බෝල හදාගෙන හදාගත්ත උකු බැට එකෙන් අපි මේ විදියට දවටගෙන තෙලෙන් බැද ගන්න ඕන.
ඇත්තටම හරිම ලේසියෙන් ඉක්මනින්ම හදාගන්න පුළුවන් හොඳ රෙසිපි එකක්. ඔයාලත් අවුරුදු කෑම මේසේ සරසන්න මේ විදියට හදලා බලන්න. මේ තියෙන්නේ මං හදාගත්ත නාරම් කැවුම් ටික. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.